ඒතර උන්වහන්සේ අවවාද පහක් දෙනවා. මේ හැම මේ දූ කුමාරිකාවන්ටත් ඒ අවවාද පහ අදටත් ඒ වගේම වටිනවා. පළවෙනි එක තමයි පුබ්බට්ටායිනියෝ උදේ නැගිටින්න ඕනේ. තමන්ගේ ස්වාමියා නැගිටින්න කලින් නැගිටලා ගෙදර වැඩ කරන්න ඕනේ. පච්චානිපාතිනියෝ රෑ වෙලා නිදා ගන්න ඕන. වලන් හොදලා පිඟන් හොදලා ඒවා ඔක්කොම දාලා නිදාගත්තොත් වෙන්නේ මොකද්ද කියන්නේ මම කියන්න ඕනේ නෑනේ. කිංකාර පටිස්සාවිනියෝ ගෙදර හැම දෙයක්ම සොයලා බලලා කරන්න ඕන. මනාපචාරිනියෝ හොඳ චරිතයක් තියාගන්න ඕන. චරිතය කලල් කරගන්න බෑ. හොඳට හැසිරෙන්න ඕන. වැරදි වැඩ කරන්න බෑ. පියවාදිනියෝ හොඳට කතා කරන්න ඕන. හොඳ වචන කියන්න ඕන. නරක වචන කිව්වොත් ටික දවසක් ඉන්න හම්බෙන්නේ ආයෙ පරණ ගෙදරටම එන්න හම්බ වෙනවා. බලන්න හරි වටිනා අවවාද පහක්. පුබ්බට්ට අදත් ඔයත් උගේ කවුරු හරි දුවෙක් හරි කවුරු හරි කෙනෙක් දී ගියනවා නම් මේ පහ කියන්න. අදටත් හරියටම හරි. පුබ්බට්ටායිනියෝ පච්චානිපාතිනියෝ කිංකාරපටිස්සාවිනියෝ පියවාදිනියෝ මනාපචාරිනියෝ උදේන් නැගිටින්න ඕන. රෑ වෙලා නිදා ගන්න ඕන. සියලු වැඩ අවසන් කළා. ගෙදර දොරේ වැඩ සියල්ල හොයලා බලලා කරන්න ඕන. හොඳට චරිතය තියාගන්න ඕන. හොඳට කතා බහ කරන්න ඕන. එතනක් තියෙනනේ. නිින්ද අවශ්‍යයි. හැබැයි හැමතිස්සෙම නිදා ගන්න ගියොත් ඒකෙන් වෙන්නේ හානියක්. හැමතිස්සෙම කෙනෙක් නිදා ගන්නවා නම් නිද්දා සීලී. ඒක මොකක්ද? ඒක පිරිහීමේ කාරණයක්. ඊළඟ එක තමයි සබහාසීලී. සබහාසීලී කියන්නේ දැන් සමහරව ඉන්නවා මේ හැමතිස්සෙම කවුරු හරි 6-7 දෙනෙක් එකතු කරගෙන ඔක්කොම රටේම තියෙන ඕපදූප ටික තමයි කතා කර කර ඉන්නේ. සබහාසීලී. අරයාගේ මෙයාගේව කතා කර කර ඉන්නවා. ඒක පිරිහෙන කාරණයක්. ඒක දියුණු වෙන කාරණයක්. ඒක දියුණු වෙන ලක්ෂණයක් නෙමෙයි. දැන් ඔයත් ළඟ වුණත් නැද්ද ඒක? 6-7 දෙනෙක් වැඩි ඕනේ දැන් නෑ. හැබැයි ඒ දවස්වල ළිඳ ළඟට වතුර ගේන්න යනවනේ. මොකක්ද උතන තියෙන්නේ? ලොකු සංගමයක් තියෙනවා. වතුර ගේන්න යන්නේ පහට ගෙදර එන්නේ 8:00 විතර. ඇයි ඒ? ගමේ ඔක්කොම ඕපදූප ටික කතා කරනවා. සබහාසීලී. අනවශ්‍ය ඕපදූප කතා කර කර ඉන්නවා නම් ඒක පිරිහීමේ කාරණයක්. සබහාසීලී. එතකොට සබහාසීලී කියන එක තමයි 6 වෙනි පිරිහීමේ කාරණය. අනිත් එක තමයි අනුත්ථාතාච. කිසිම උත්සාහයක් නැහැ. දැන් සමහරව ඉන්නවා සියල්ලම tamunට ලැබේවි කියලා. එහෙම ලැබෙනවද? එහෙම ලැබෙන්නේ නැහැ. ජීවිතේ උත්සාහ කරන්න ඕන. උත්සාහවන්ත වෙන්න ඕන. මොන දේ කරන්නත් උත්සාහයක් තියෙන්න ඕන. දැන් කොච්චර පින් කරපු කෙනෙකුට උනත් ඒ පින් මතුවෙන්නේ මොකක් තිබුණොත් විතරද? උත්සාහවන්ත වුණොත් විතරයි. උත්සාහවන්ත නැත්නම් පින් මතුවෙන්නේ නැහැ. පින් යටපත් වෙනවා. දැන් බලන්න බෝසතාණන් වහන්සේ උනත් බුදු වෙන්නේ මොකක් වෙච්ච නිසාද? අවුරුදු 6ක් තිස්සේ පුදුමාකාර වීරියක් කළා. මොකටද වීරිය කළේ? උත්සාහවන්ත වුණා. මොකද තමන්ගේ අරමුණ සාක්ෂාත් කරගන්න. දැන් ඔයත්ගේ ජීවිතේ උත්සාහවන්ත වෙන්න ඕන. වීර්යාධික වෙන්න ඕන. ලෞකික වශයෙන් දියුණු වෙන්නත් වීරිය අවශ්‍යයි. ලෝකෝත්තර වශයෙන් දියුණු වෙන්නත් වීරිය අවශ්‍යයි. වීරිය නැත්තම් කවදාකවත් දියුණු වෙන්න බෑ. අර තියෙන එක සිටුවරයෙක් හිටියා. ඉතින් මේ සිටුවරයා තමන්ගේ සේවකයෙකුත් එක්ක පාරේ යනකොට මැරිච්ච මීයෙක් දැක්කා. මැරිච්ච මීයා පෙන්නලා කිව්වා මේ සිටුවරයා තමන්ගේ සේවකයාට කැමති කෙනෙක් ඉන්නවා නම් මේ මැරිච්ච මීයාගෙනුත් පෝසතෙක් වෙන්න පුළුවන් කියලා. මේක අහගෙන හිටියා දුප්පත් ළමයෙක්. එයාට හිතුණා මේ සිටුවරයා කියපු එක ඇත්ත වෙන්නේ නැති. නිකන් මෙහෙම කියන එකක් නෑ කියලා මැරිච්ච මීයා වල්ගෙන් අල්ලගෙන ඇවිදගෙන යනවා. තවත් සිටුවරයෙක් පූසෙකුත් වඩාගෙන එනවා. ඉතින් මේ මීයා දැක්ක ගමන් පූස අඬන්න පටන් ගත්තා. සිටුවරයා ඇහුවා මේ ළමයාගෙන් ළමයෝ මට කීයකට මේ මීයා දෙන්න පුළුවන්? ඒකට ළමයා ගානක් කියලා මීයා දුන්නා. දැන් එයාට මොකද තියෙන්නේ? අන්න මුදලක් තියෙනවා. ඊට පස්සේ මෙයා මේකත් තියාගෙන ගිහිල්ලා කාලයක් තනකොළ කැපුවා. සල්ලි එකතු කරගත්තා. හරකෙක් ගත්තා. කලක් ගියා. අන්තිමට ඒ ප්‍රදේශයේ හිටපු විශාලම සිටුවරයා බවට පත් වුණා. බලන්න.
කාගෙන්ද පෝසත් උනේ? මරිච්ච මීයෙකුගේ. උත්සාහය විතරයි අවශ්‍ය. උත්සාහවන්ත වෙනකොට පෙරපින් මතු වෙනවා. අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ තියෙනවනේ. සමහර අය උත්සාහය නිසා දියුණු වෙච්ච අය ඉන්නවා. පෙරපින් නිසා දියුණු වෙන අය ඉන්නවා. හැබැයි සමාජයේ දිහා බැලුවම වැඩි ප්‍රමාණයක් දියුණු වෙලා තියෙන්නේ පෙරපින් තියෙන්නත් ඕන උත්සාහවන්තභාවය තියෙන්න ඕන. උත්සාහවන්තභාවය නැත්නම් කවදාකවත් දියුණු වෙන්න බෑ. රහත් වෙන්නත් බෑ. ලෞකික වශයෙන් දියුණු වෙන්නත් බෑ. කිසිම දෙයක් කරන්න බෑ උත්සාහයක් නැති මනුස්සයට. ඒ නිසා මේ ජීවිතයේ පුළුවන් තරම් වීර්ය, උත්සාහය ජීවිතේ වර්ධනය කරගන්න ඕනේ. උත්සාහය වර්ධනය කරගත්තොත් ඒක ඉතාම හොඳ ගුණයක්. එතකොට දැන් කෙනෙක් ළඟ උත්සාහය නැත්තම් මොකද්ද වෙන්නේ? පිරිහෙනවා. දැන් අපි වුණත් බලන්න උත්සාහවන්ත සමාජයේ ඉහළම තත්වයේ ඉන්නේ උත්සාහවන්ත වෙච්ච අය. රෑ දහවල් නොබලා වැඩ කරපු අය. එතකොට උත්සාහවන්ත කෙනෙක් දැක්කොත් විතරයි ඒ වගේ කෙනෙකුට එයාට උදව් කරන්න පෙළඹෙන්නේ. කෙනෙක් ළඟ උත්සාහය නැත්නම් කවදාකවත් උදව් කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා නොපසුබසින උත්සාහයක් තියෙන්න ඕන. තදබල උත්සාහයක් තියෙන්න ඕන. තදබල උත්සාහයක් තියෙනම් ජීවිතයේ ඕනම දෙයක් කරන්න පුළුවන්. කරන්න බැරි කිසි දෙයක් නැහැ. ලෝකේ අමාරුම දේ බුදු වෙන කෙනෙක් බුදු වෙන එකක් කරන්න පුළුවන්. මොකද තියෙන්න ඕන? උත්සාහය. දැන් යම් කෙනෙක් ළඟ වීරිය නැත්තම් ඒ වීරිය නැතිවීම පුද්ගලයෙකුගේ පරිහානියට කාරණයක්. ඒ නිසා මේ පරිහානිය ඇති නොවෙන්න අපි වග බලා ගන්න ඕන. වීරිය ඇති කර ගන්න ඕන. අලසෝ ඊළඟ තමයි අලසයි. හරි කම්මැලි. ඒක තමයි 8 වෙනි කාරණය. දැන් බලන්න මොන තරම් දේවල් තිබුණත් කම්මැලි වුණොත් වැඩක් නැහැනේ. කොච්චර දැන් ආර්ථික වශයෙන් වෙනවත් දියුණු වෙන්න පුළුවන් ද කම්මැලි කෙනෙකුට? කවදාකවත් බෑ. හැමතිස්සෙම වැඩක් කිව්වාම ඇඟමැලි කඩ කඩා ඉන්නවනම් කිසිම උද්‍යෝගයක් පේන්නේ නැත්තම් කවදාකවත් දියුණු වෙන්න බෑ. ලෞකික වශයෙන් දියුණු වෙන්නත් බෑ. ලෝකෝත්තර වශයෙන් දියුණු වෙන්නත් බෑ. මේ දෙපැත්තෙම දියුණුව අපේක්ෂා කරන කෙනා කම්මැලිකම නැති වෙන්න ඕන. ඕන වෙලාවක වැඩ කරන්න සූදානමින් ඉන්න ඕන. ඒක තමයි අලස බවින් තොර වීම. එතකොට කෙනෙක් අලස වුණොත් අලස කෙනාට කවදාකවත් දියුණු වෙන්න බෑ. ලෞකික වශයෙන්වත් දියුණු වෙන්න බෑ. ඉතින් ලෞකික වශයෙන් දියුණු වෙන්න බැරි මනුස්සයර කවදාකවත් ලෝකෝත්තර වශයෙන් දියුණු වෙන්න බෑ. ඒ නිසා පරිහානියටපත් වෙනවා. අලසෝ. කෝධ කියන්නේ මොකද්ද? කෝධ කරනවා නම් හැමතිස්සෙම ක්‍රෝධ කරනවා නම් ඒ ක්‍රෝධ කරනවා නම් ඒ වගේම මෝඩකමින් නම් මෝඩකම තියෙනවා නම් මේ දෙක තියෙනවා නම් ඒ පුද්ගලයාට කවදාකවත් දියුණු වෙන්න බෑ. දැන් ඔයත් බලන්න සමාජයේ ඉන්න සමහර තදබල වෛරයෙන් ජීවත් වෙන අය. එතකොට මේ තදබල වෛරයෙන් ජීවත් වෙන කෙනෙකුට වෙන කිසි දෙයක් හිතන්න නැහැ. මොකක් විතරද කල්පනා කරන්නේ ඒගොල්ලෝ? අරයට මෙයාට වෛර කර කර ඉන්නවා. එතකොට අරයට මෙයාට වෛර කර කර ඉන්නකොට එක්ක භෞතික දියුණුවක් ඇත්තෙත් නැහැ, ආධ්‍යාත්මික දියුණුවක් ඇත්තෙත් නැහැ. ඒ නිසා යම් කෙනෙක් ළඟ තවත් කෙනෙකුට වෛර කරනවා නම් ඉක්මනින් ක්‍රෝධයටපත් වෙනවා නම් ක්‍රෝධය සංසිඳෙන්නේ නැත්තම් ඒ ක්‍රෝධයෙන්ම කටයුතු කරනවා නම් ඒක පිරිහීමේ දොරටුවක්. ඒ නිසා මේ පිරිහීම කියන තැනට ඔයත් ලං වෙන්න එපා. දැන් මේ ටික දැනගත්තම හොඳට මේක ටික මතක තියාගන්න. මේකෙන් අයින් වෙන්න. ජීවිතේ හදා ගන්න ඕනේ. නැත්නම් කවදාකවත් සාර්ථක පුද්ගලයෙක් වෙන්න බෑ. සාර්ථක පුද්ගලයෙක් වෙන්න නම් මේ කියන පරිහානි කාරණා වලින් අයින් වෙන්න ඕනේ. ඊළඟ තමයි යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පහු සන්තෝ නබරති සංපරාභවතෝ මුඛ. දැන් තමන්ගේ දෙම ගත යොබ්බන. යොබ්බන කියන්නේ තරුණනේ. තරුණ බව දිරලා යනවා. තරුණ බව දිරලා ගියා කියන්නේ වයසට යනවා. පහු සන්තෝ නබරති. දැන් මේ දෙමව්පියෝ පෝෂණය කරන්නේ නැත්තම් වයසටපත් වෙච්ච දෙමව්පියෝ tamunට පුළුවන්කම තියෙද්දි ඒ අය දිහා බලන්නේ නැත්තම් පෝෂණය කරන්නේ නැත්තම් මොකද වෙන්නේ? පිරිහෙනවා. ඒ සමාජය සලකන්නේ නැහැනේ. දැන් බලන්න ඔයත් වයසටපත් උනේ